රයිට්. අයිබන් පුතේ. මේ මම මේ කතා කරන්නේ 27 බැච් එකේ ඔන්ලයින් සෙට් එකට. හරි. හරි. එතකොට දැන් මේ දවස්වල ළමයි රෙජිස්ටර් වෙවි ඉන්න හින්දා අපෙන් අහන ප්‍රශ්න ටිකට මේ ටිකක් ක්ලියර් වෙන්න උත්තර ටික දුන්නොත් හොඳයි කියලා හිතුණා. ඒකයි මම මේ කතා කරන්නේ. හරි. පුතේ හොඳට තේරුම් ගන්න ඔන්ලයින් අයගේ පන්තිය පටන් ගත්තේ මාර්තු 31 රෑ 8ට. එදා මේ ආරම්භක දේශනයක් අපි කරා. ඒ කියන්නේ සිලබස් එක හඳුන්වලා දීලා ඒ වැඩ ටික කරලා පොඩ්ඩක් පළවෙනි පාඩම උගන්වන්න පටන් ගත්තා. හරි. දෙවෙනි පන්ති දවස තිබ්බේ මේ පහුගිය අඟහරුවාදයි අදයි. ඒ කියන්නේ දෙවෙනි පන්ති දවස් දැන් ඔයාලට ඔන්ලයින් අයට ලයිව් පන්ති දෙකක් තියෙනවා. අපිත් එක්ක මේ Ask from NJ කියන group එකෙන් ප්‍රශ්න අහහා ලයිව් ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක අත්දැකීම වගේ ලැබමින් ඉගෙන ගන්න ලයිව් පන්ති දෙකක් තියෙනවා. ඒතර පළවෙනි ලයිව් පන්තිය තිබ්බා. ඒ කියන්නේ දෙවෙනි පන්ති දවසට අදාළව පළවෙනි ලයිව් එක තිබ්බා. අප්‍රේල් 1 අඟහරුවාදා දවල් කුරුණෑගල සියොන් එකේ කුරුණෑගල කර පන්තිය පළවෙනි ලයිව් එක විදිහට තිබ්බා. දෙවෙනි පන්ති දවසට අදාළ දෙවෙනි ලයිව් එක අද ඒ කියන්නේ අප්‍රේල් 3 බ්‍රහස්පතින්දා උදේ 8 ඉඳන් 11 වෙනකන් කෑගල්ලේ ඇපෙක්ස් එකේ කරන පන්තිය දුන්නා. එතකොට මගේ කුරුණෑගල පන්තියයි කෑගල්ලේ පන්තියයි දෙකම ලයිව් දෙනවා. ඒ දෙකෙන් එකකට Tamanට පහසු වෙලාවට තියෙන එකට එන්නයි තියෙන්නේ. දැන් දෙවෙනි පන්ති දවසේ ලයිව් දෙකම මිස් වුණු අපෙන් ඔන්ලයින් ඉගෙන ගන්න ලංකාපුරා ඉන්න දරුවෝ ඒගොල්ලන්ට මේ දෙවෙනි පන්ති දිනේට අදාළව ඒක මිස් වුණා නම් වීඩියෝ එක අපි දෙවන පන්ති දිනේ කියලා දාලා ටෙලිග්‍රෑම් එකේ දාලා තිනවා. හරි. තුන්වෙනි පන්ති දවස පුතා ඔයාට පුළුවන් එක්ක කුරුණෑගල පන්තියට ලයිව් සෙට් වෙන්න, එක්ක කෑගල්ලේ පන්තියට ලයිව් සෙට් වෙන්න. එහෙම නැත්නම් ඒ දෙකෙන් එකක් අරගෙන එඩිට් කරලා අපි දෙන රිපීට් වීඩියෝ එක බලන්න. ලයිව් දෙකෙන් එකකට සෙට් වෙන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒතර තුන්වෙනි පන්ති දවස කුරුණෑගල ලයිව් එක තියෙන්නේ අප්‍රේල් 8 අඟහරුවාදා හවස 1 ඉඳන් 5 වෙනකන්. කෑගල්ලේ ලයිව් එක තියෙනවා ඊට කලින් ඉන් අනිද්දා අප්‍රේල් 6 ඉරිදා උදේ 8 ඉඳන් 12 වෙනකන්. ඔය ලයිව් දෙකෙන් එකකට තුන්වෙනි පන්ති විදිහට සෙට් වෙනවා. බැරි වුණොත් අපි තුන්වෙනි පන්ති දවසේ රිපීට් එක දානවා. රිපීට් එක බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒ කියන්නේ අවුරුද්දට කලින් ඔය පන්ති දවස් 3 තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අවුරුද්දෙන් පස්සේ ඉඳලා පුතා 27 තියරි ඔන්ලයින් අයට හරි ලයිව් එක තියෙන්නේ කුරුණෑගල එක සෙනසුරාදා හවස 1:05. මම කියන්නේ අප්‍රේල් 19 ඉරිදා ඉඳලා සෙනසුරාදා ඉඳලා කුරුණෑගල එක සෙනසුරාදා 1:05 ලයිව් එක. අප්‍රේල් 20 ඉරිදා ඉඳන් ඉරිදා උදේ 8:12 ලයිව් එක. ඔය ලයිව් දෙකෙන් එකක් බලන්න පුළුවන්. බැරි වුණොත් අප්‍රේල් 21 සවුන්දා ඉඳන් හැම සවුන්දාම සිකුරාදා වෙනකන් දවස් 5න් එකක රිපීට් එක බලන්න පුළුවන්. ඒ විදිහට තමයි විභාගය වෙනකම්ම ස්ථීර කාල සටහන යන්නේ. ලයිව් දෙකෙන් එකක් හෝ රිපීට් එක බලමින් Tamanට පහසු වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඒතර මේ අපේ ඔන්ලයින් පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න අපි අර O level කාලේ වගේ Telegram එකට Zoom link එක දාලා එහෙම කරන්නේ නැහැ. වෙබ්සයිට් එක ඇතුලෙන් තමයි A level ගුරුවරුන්ගේ ඔන්ලයින් පන්ති ඔක්කොම තියෙන්නේ. ඒ නිසා මේ හැමෝම www.echemistry.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එහෙම ඔක්කොම හරියට දාලා හැමෝම රෙජිස්ටර් වෙන්න. මොකද ඒ දාන ඇඩ්‍රස් එකට තමයි අපි ටියුට් තියෙන මාසවලදී ටියුට් එක කුරියර් කරලා එවන්නේ. සියලු තොරතුරු හරියට පුරවන්න. හරි. ඊට පස්සේ ඔන්ලයින් ක්ලාසස් ඇතුළට ගිහිල්ලා 20 27 තියරි කියන ක්ලාස් එකේ රෙජිස්ටර් වෙලා ඒකට පේමන්ට් එක කරන්න ඕනේ. හරි. ඒතොර පේමන්ට් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. වෙබ්සයිට් එකෙන්ම පේමන්ට් ගේට්වේ එක හරහා කාඩ් පේමන්ට් කරන්න පුළුවන්. එක්ක අපේ සම්පත් බැංකුවේ account එකට අදාළ මුදල දාලා ස්ලිප් එක අපිට අපේ hotline මේ මම කියන එක ගැනත් ඕනේ තොරතුරක් අහන්න තියෙනවා නම් hotline එකට කතා කරන්න. 0.73 50 77 50 කියන hotline එකට ස්ලිප් එක WhatsApp කරන්න පුළුවන්. තමන් e-chemistry එකේ රෙජිස්ටර් වුණු ස්ටුඩන්ට් ID එකයි ඔක්කොම තොරතුරු ටික දාලා 20 27 තියරි වලට තමයි කරේ කියලා ඒ ඔක්කොමත් එක්ක ස්ටුඩන්ට් ID එකක් දාන්න ඕනේ. හරි. එහෙම රෙජිස්ටර් වෙන්න පුළුවන්. මේ සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ BOC account එකක් තියෙනවා. ඒකට සල්ලි දාලා BOC එකට යන එක සම්පත් බැංකුවට යන එකට වඩා පහසුයි නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. පුතා මම කියන්නේ අප්‍රේල් 7-8 වෙනකොට මේ අප්‍රේල් මාසෙට අදාළ පන්ති ගාස්තු වල ඔය වැඩ ටික ඉවර කරගන්න. ඒතර ඒ ඔක්කොම ක්ලියර්ලි ඉවර කරගන්න සියලු ළමයින්ට අපි මේ ටියුට් පැක් එක කුරියර් කරලා එවනවා. හරි. මේක තමන්ගේ අර ඇඩ්‍රස් එක විදිහට දාපු ඇඩ්‍රස් එකට අපි කුරියර් කරලා එවනවා. හරි. ඒතර බොහොම පැහැදිලිව පේමන්ට්ස් කරද්දී මේ සම්පත් බැංකුවේ අපේ account එකට සල්ලි දැම්ම නම් ඒ සල්ලි දාපු වෙන ස්ලිප් එක මම ඔයාලට කිව්වේ e-chemistry වල රෙජිස්ටර් වෙන්න කියලා. e-chemistry වල රෙජිස්ටර් වෙන හැටි, පන්තියේ රෙජිස්ටර් වෙන හැටි ඒ ඔක්කොටම අදාළ වීඩියෝස් අපි හදලා ඔයාලගේ Telegram එකට දාලා තියෙනවා.
මොනවා හරි තියෙනවා නම් මේ නම්බරෙන් ඒ වීඩියෝස් වල ලින්ක් අරව මේවා ඉල්ලගන්න. ඒ සල්ලි දාපුවම එන ස්ලිප් එක ඒකේ අර තමන් e-chemistry රෙජිස්ටර් වෙද්දි ලැබුණු ඉලක්කම් 9ක් විතර තියෙන තමන්ගේ ස්ටුඩන්ට් ID එක ලියලා නම ලියලා 20යි 27 තීර කියලා ලියලා ඒ ස්ලිප් එකේ පෑනෙන් ලියන්න ඒ ටික. ඒක ෆොටෝ ගහලා මේ නම්බරයට WhatsApp කරලා මේ ටියුට් පැක් එක අවුරුද්දට දැන් තැපැල් සේවයේ දවස් 3-4ක් වැහෙනවනේ පුතේ. ඒ නිසා අනිවාර්යෙන් අප්‍රේල් 11 සිකුරාදා වෙද්දී මේ ටියුට් පැක් එක එන්න ඕනේ වාගේ අතට. අප්‍රේල් සිකුරාදා එන්න 11 සිකුරාදා එන්න නම් අපි 7 සවුන්දා 8 අඟහරුවාදා වෙද්දී මැක්සිමම් මේවා දාන්න ඕනේ. ඒ නිසා අප්‍රේල් 6 ඉරිදා ඉවර වෙද්දී අප්‍රේල් මාසෙට පේමන්ට් ඉවර කරගන්න. නැත්තම් පරක්කු වෙයි. දැනට සිංහල අවුරුද්ද වෙනකන් වැඩ කරන්න මේ ටියුට් එකේ පළවෙනි පිටු ටිකේ PDF එක මම ඔයාලගේ Telegram channel එකට දාලා තියෙනවා. හරි. ඒතර ওই විදිහට ওই වැඩ ටික කරගන්න ඔච්චරයි දැනුවත් වෙන්න තියෙන්නේ. ඔයාලා මේ සෙට් වෙලා ඉන්නේ ලංකාවේ තියෙන ක්‍රමවත්ම වැඩපිළිවෙලක් එක්ක A level chemistry වලට තියෙන ක්වොලිටිම නෝට් එක ක්වොලිටිම ටියුට් සෙට් එක ඔයාලට ලැබෙයි. ඒ නිසා පිළිවෙලට ක්‍රමානුකූලව වැඩ ටික කරගෙන ඔය ටික කරගන්න. මේ නම්බරයට මොනවා හෝ ක්ලියර් කරගන්න දෙයක් තියෙනවා නම් කෝල් කරන්න. ටට්ටක් ගාලා රෙජිස්ටර් වෙලා මේ වැඩ ටික ඉවර කරගන්න නැත්නම් අපරාධේ. මුලින් ඉඳන්ම මේක පිළිවෙලට යන්න ඕනේ. ඒ නිසා මේ පිළිවෙල මුලින්ම නැති කරගන්න එපා. එහෙනම් අපි දිගටම වැඩ ටික කරගෙන යමු. ඊළඟ පන්ති දවසේ තියෙන්නේ 6 ඉරිදා උදේ 8:12. ඒ සයිට් එකකින් තමයි Zoom link එක එළියට දාන්න නැහැ මම අර කිව්වාගේ සයිට් එකෙන් තමයි live එක තියෙන්නේ. එක්ක 8 අඟහරුවා දවස් 1:05. ඔය දෙකෙන් එකක් එක්ක online තුන්වෙනි පන්ති දවසට සෙට් වෙන්න. හරි. ජය වේවා පුතා. දරුවන් සරණයි.